සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ සියලු දෙනාට මොන්ති වෙන්න වගේ මදත් අරගෙන ආයේ මැද පෙරදිග රටකින් කෙනෙක් අද ලංකාවට ඔගේ සැලරි කරනවා නම් ඔයාගේ සැලරි කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා ඉතින් වෙන්න වගේ මත් දවසේ කරන කින සෑම වැඩක්ම සාර්ථක වෙන්න කියලා අද උතින් ප්‍රාර්ථනා කරනවා good morning වල සියලු දෙනාටම. ඉතින් අද 2025 12 වෙනි මාසේ 9 ඉතින් අපි වැඩි විස්තර වලින් කතා කරමු බලමු මැද පෙරදිග රටකින් ලංකාවට මුදල් ලැබෙනවා ඔයාගේ මුදල් කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරම ලංකාවේ මහා බැංකුවේ ඩොලර් එකක් රුපියල් ගැනුම් මිල රුපියල් 304.80ක් වෙනවා. ඒ වගේම විකුණුම් මිල රුපියල් 312.39යි. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් රුපියල් 308.59යි. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 816.61යි. ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිරාම් එකක් රුපියල් 84.3යි. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියල් එකක් රුපියල් 82.22යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 435.25යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියල් එකක් රුපියල් 801යි. ඒ වගේම ඉසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියල් එකක් රුපියල් 84.75යි. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 1004.65ක්. ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එකේ වෙනවා රුපියල් 1004.88ක්. ඒ වගේම UAE අල්මුල්ලා අල්නදා BC වලත් රුපියල් 965ත් රුපියල් 1004ත් අතර වෙනවා. ඉතින් මේ අතරින් කැමති එක්ස්චේන්ජ් එක කරා ලංකාවට වගේ සැලරි එක යවන්න. ඒ වගේම යුරෝ එකක් වෙනවා රුපියල් 359.50ක්. ඒ වගේම සිංගප්පූර් ඩොලර් එකක් රුපියල් 237.89යි. ඒ වගේම ඕස්ට්‍රේලියානු ඩොලර් එකක් රුපියල් 204.53යි. ඒ වගේම මලේසියානු රින්ගිට් එකක් රුපියල් 74.90ක් වෙනවා. ඉතින් ඒ වගේම ඊශ්‍රායල් සේකර් එකක් වෙනවා රුපියල් 95.74ක්. ඉතින් අප බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල කොයි වගේද කියලා. ඉතින් කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඕමාන් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අරගෙන ආයේ මැද පෙරදිග රටකින් කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා. ඔයාගේ සැලරි එක කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් මේ වගේ වටින වීඩියෝ දිගනම් බලන්න අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එතකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.